හිතන්න ඔයා නිදාගෙන ඉද්දිත් ඔයාගේ බිස්නස් එකේ මැසේජ් ඔටෝමැටික් ම යනවා නම් මරු නේද? එහෙනම් අද වීඩියෝ එකෙන් බලමු කිසිම කෝඩින් දැනුමක් නැතුව 100% ෆ්‍රී සුපිරියටම සිංහලෙන් මැසේජ් කරන බොට් කෙනෙක් හදා ගන්න විදිය. හරි එහෙනම් සාදරයෙන් පිළිගන්නවා SM Tricks අපේ YouTube channel එකට. අද වීඩියෝ එක ගැන කතා කරනවා නම් අද වෙනකොට කඩයක් කරනවා වගේම ඩිජිටල් මාකටිං එහෙමත් නැත්නම් Facebook, TikTok එහෙමත් නැත්නම් වෙබ්සයිට් වගේ ප්ලැට්ෆෝම් පාවිච්චි කරලා අයිටම් සෙල් කරනවනේ. මේ කිව්ව මොන ප්ලැට්ෆෝම් එකක් පාවිච්චි කරලා මොන විදිහට සෙල් කරත් බොහෝ විට කස්ටමර් හා සෙලර් ඒ කියන්නේ අපි ඩිරෙක්ට් කස්ටමර් හා සෙලර් කමියුනිකේට් කරගන්නේ WhatsApp හරහානේ. මේක ගැන තවත් පැහැදිලි කරනවා නම් කස්ටමර් විදිහට කස්ටමර්ට යන ගැටලුව ඒ කියන්නේ මිල වගකීම එහෙම නැත්නම් ගෙන්ව ගන්න ආකාරය වගේ එහෙම නැත්නම් සෙලර් විදිහට අපිට අවශ්‍ය තොරතුරු ඒ කියන්නේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක කස්ටමර්ගේ ලිපිනය කස්ටමර්ට අවශ්‍ය වර්ගය වගේ තොරතුරු කස්ටමර් හා සෙලර් ඩිරෙක්ට් කමියුනිකේට් කරගන්නේ බොහෝ විට 95%ක් WhatsApp හරහානේ. ඉතින් මමත් කාලයක් ඩිජිටල් මාකටිං විදිහට රීසෙලින් කරා. පස්සේ මම නැවැත්තුවා. නවත්තන්න තියෙන ප්‍රධානම හේතුව තමයි ඔයාලට වෙන වැඩත් එක්ක රිප්ලයි කරගන්න බෑ කස්ටමර්ලට හරියට. ඒ කියන්නේ පරක් වෙලා රිප්ලයි කරද්දි කස්ටමර්ගේ රිප්ලයි එකක් නැහැ. එහෙම නැත්නම් වෙනත් තැනකින් අරන්. ඒ කියන්නේ මේ ඩිජිටල් මාකටිං වලදී එකම අයිටම් එක විකුණන සෙලර්ලා ගොඩක් ඉන්නවනේ. එතකොට කස්ටමර්ට පුළුවන් වෙනත් තැනකින් මිලදී ගන්න. ඔන්ලයින් බිස්නස් කරන අය දන්නවා ඇති කස්ටමර් අහන ප්‍රශ්න වලට අපි ඒ වෙලෙම රිප්ලයි කරේ නැත්නම් ඕඩර් එක ප්ලේස් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඉතින් මම රීසෙලින් නවත්තලා නිකන් හිටියේ නෑ. මේ ගැටලුවට විසඳුමක් එව්වා. එහෙම හොයද්දි තමයි මේ ක්‍රමය හම්බුනේ. ඇත්තටම කියනවා නම් මේ ක්‍රමයට කලින් ගොඩක් ක්‍රම හම්බුණා. හැබැයි ඒවට ලොකු ගාණක් පේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු කෝඩින් දැනුමක් ඕනේ. ඉතින් මේ ක්‍රමයේදී කිසිම කෝඩින් දැනුමක් ඕනෙත් නෑ. කිසිම ගාණක් පේ කරන්න ඕනෙත් නෑ. අනිත් විශේෂම කාරණේ තමයි මේකට හොඳට සිංහල පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා ලියන භාෂාව හා කතා කරන භාෂාව. මේකට ඒ දෙකම පුළුවන්. මේකෙදි බලා ගන්න පුළුවන් මේ දෙකම මික්ස් කරලා හරිම භාෂාවකින් රිප්ලයි කරනවා. ඒ කියන්නේ මිනිස්සෙක් මෙසේජ් කරනවා වගේ. ඊටත් වඩා ෆ්‍රෙන්ඩ්ලි විදියට භාෂාව හසුරවලා හරිම නිවැරදි භාෂාවකින් රිප්ලයි කරන්න බලා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් AI බොට් කෙනෙක් කිව්වම නිකන් පොල්ලෙන් කිව්වා වගේ කෙලින් ආන්සර් එකක් දෙනවා විතරයි කියලා. මේකෙදි එහෙම නෑ. හරිම මිත්‍රශීලීව කස්ටමර් කෙනෙක්ට ගැලපෙන භාෂාවකින් රිප්ලයි කරනවා අපිට බලා ගන්න පුළුවන්. වැඩේ පටන් ගන්න කලින් ගොඩක් කතා කරා නේද? එහෙම කතා කරන්න උනේ ඔයාලට මේක ගැන හරි අයිඩියාවක් දෙන්න ඕන හින්දා. එහෙනම් දැන් අපි යමු කොහොමද මේක කරගන්නේ වගේම අපි මේක ටෙස්ට් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ඔයාලට හරි අයිඩියාවක් ගන්න පුළුවන් මේක වැඩ කරන විදිය. ඊට කලින් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එක like කරන්න කියලා. හරියට වැඩේ පටන් ගමු. මුලින්ම මම මගේ Play Store එක open කරගන්නවා මේ විදියට. ඊට පස්සේ මෙතන දකුණු අත පැත්තේ search icon එක බලා ගන්න පුළුවන් ඔයාලට. හරි මම දැන් ඒක උඩ ක්ලික් කරගෙන මම මෙතන සර්ච් කරගන්න යනවා. ඊට පස්සේ මම මෙතන සර්ච් කරනවා auto respond for WA කියලා. auto respond for WA. හරි මම සර්ච් කරගත්තට පස්සේ මේ විදිහට රිසල්ට් එක බලා ගන්න පුළුවන්. මෙතන දෙවෙනියට තියෙන අපිට ඕන ඇප් එක. මම දැන් ඒක ඉන්ස්ටෝල් කරගන්නවා. දැන් මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න පොඩි ඇප් එකක් තියෙන MB 11ක. මේක ඉන්ස්ටෝල් කරගන්නවට අමතරව තව ගොඩක් වැඩ තියෙනවා. ඒ වගේම මේ ගොඩක් ගැටලු තියෙනවා මේක හදා ගන්න බැරි. මම වීඩියෝ එක අවසානට කියලා දෙන්නම් මේ ගැටලු ඔක්කොම විසඳ ගන්න විදිය. නැත්තම් මේක වැඩ කරන්න අපි කොච්චර හැදුවත්. ඒ සීක්‍රට් ගැටලු ටිකක් තියෙනවා මේ ඒ ටික දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම. වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳිලා ඉන්නවා. මේ ගැටලු ඔක්කොම හදා ගන්න විදිය කියලා දෙන්නම්. හරි දැන් ඉන්ස්ටෝල් වෙනවා. MB එක ඉක්මන ඉන්ස්ටෝල් වෙයි. මේක ගොඩක් අය වීඩියෝ දාන්න නැති මේ ගොඩක් ගැටලු තියෙන හින්දා. මේකේ ගැටලු විසඳ ගන්න විදිය ඒ කියන්නේ ගොඩක් අය හොයලා නැහැ. නැත්තම් හරියට දන්නේ නැහැ. ඒකින් හින්දා තමයි මේක හදා ගන්න බැරි ගොඩක් අය. නැත්තම් මේ ගොඩක් ලේසි ට්‍රික්ස් ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ වෙන හැදුවට පස්සේ ගැටලු වෙන්නේ නැහැ කිසිම. මේක හදන විදිය ඔක්කොම අද වීඩියෝ එකේ කියලා දෙනවා. හරි ඇප් එක ඉන්ස්ටෝල් වුණා. හරි දැන් මම මෙතනින් ඕපන් කරගන්න ඇප් එක මුලින්ම. ඇප් එක ඕපන් කරගත්ත මෙතන get start කියලා තියෙනවා කොළ පාටට වෙල්කම් මෙසේජ් එක. එතන වෙල්කම් එක get start දීලා එතකොට බලා ගන්න පුළුවන් අපිට මෙතන ප්ලෑන් ටිකක් තියෙනවා. මේක ෆ්‍රී කිව්වනේ මෙතන බලා ගන්න පුළුවන් ප්ලෑන් ටිකක්. ඇත්තට මේ ප්ලෑන් එකක්වත් අපි බයි කරන්න ඕනේ නැහැ. මේක අපිට ඕන වැඩේ ෆ්‍රී කරගන්න පුළුවන්. මොකද මේක ගොඩාක් මෙසේජ් ආවත් මේක සාමාන්‍යයෙන් අපිට මෙසේජ් 100ක් වගේ දවසට දාගන්න පුළුවන් ප්ලෑන් එක නැතුව. මේකින් අපිට අනිවාර්යෙන් ප්ලෑන් එකක් බයි කරන්න ඕනේ කියලා නැහැ. ඔයාලට ගොඩාක් ලොකු බිස්නස් එකක් නම් ප්ලෑන් එකක් බයි කරගන්න කැමති නම් බයි කරගන්න පුළුවන්. මොකද ඇඩ් යන්නේ නැහැ වගේ තියෙනවා. ඊට අපි ගැටලුවක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන් කිසිම ප්ලෑන් එකක් බයි කරන්න නැතුව. මේක ඒකයි වාසිය තියෙන්නේ. ඊට පස්සේ මෙතන notification access දෙනවා. මෙතන allow දෙනවා. ඊට පස්සේ ඇප් එක බලා ගන්න පුළුවන් මේ විදිහට ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ මම මෙතනින් අලුත් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ රෙස්පොන්ඩ් එකක්. මම මෙතන ප්ලස් අයිකන් එක ගිහිල්ලා ඔබලා ගියා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් රිසීව් මෙසේජ් කියලා දිනවා. ඊට පස්සේ මෙතන ඕල් කියන එක ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ නොටිෆිකේෂන් මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා.
මෙතන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ අපි පල්ලෙහාට යමු. මෙතන බලා ගන්න පුළුවන් current to Google Gemini තියෙනවා, connect to open ChatGPT තියෙනවා අපි කවුරුත් දන්න. ඊට තවත් ගොඩක් AI වර්ග තියෙනවා. අද අපි මේ කනෙක්ට් කරගන්න හදන්නේ Gemini එකට. මොකද ChatGPT එකට කනෙක්ට් කරගත්තොත් එහෙම ගොඩක් වෙලාවට සිංහලෙම අවුල්. මොකද ඔයාලා දන්න ChatGPT එකේ සිංහල රෙස්පොන්ස් දුන්නාට ඒක අර හරිම සිංහල නෙමෙයි, නිවැරදි සිංහලක් නෙමෙයි. අපි කතා කරන වගේ භාෂාවක් නෙමෙයි මේකේ තියෙන්නේ. එතකොට මේ Google එකේ එහෙම නැහැ. Google එකේ හරිම අර සිංහලක් තියෙනවා. අපි කතා කරනවා ලියනවා වගේම සිංහලක් ඒකට පුළුවන්. ඒ කියන්නේ ඕන වෙලාවට හිතලා ඒක සිංහලෙන් ආන්සර් එක හිතලා සිංහලෙන් ආන්සර් එක දෙනවා. ChatGPT එක කරන්නේ ඉංග්‍රීසියෙන් හිතලා ඒක ට්‍රාන්ස්ලේට් කරලා තමයි දාන්නේ. එතකොට අර අපිට ඕන අදහස නෙමෙයි ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ. දැන් Gemini එක ගත්තොත් එහෙම Gemini එකෙන්ම සිංහලෙන්ම හිතලා තමයි ආන්සර් එක දෙන්නේ. ඒකින්ද තමයි මෙතන Gemini පාවිච්චි කරන්නේ. හරි දැන් බලමු වැඩේ කරගන්න විදිය. හරි දැන් මම Gemini prompt එක Gemini කොට ටික් කරා. එතන කොටු සලකුණේ. ඊට පස්සේ මෙතන මේ Gemini prompt එකක් දෙන්න කියලා ඉල්ලනවා. මෙතන prompt එක විදියට දෙන්න ඕනේ අපේ business එක ගැන පොඩි හැඳින්වීමක් දෙන්න ඕනේ මේකට විස්තරයක්. ඒතකොට තමයි මේකෙන් මේ විස්තරය අනුව තමයි අපි කස්ටමර්ට රෙස්පොන්ස් ගන්නෙ. මුලින් මේක අපි හදා ගන්න ඕනේ. දැන් බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. මම අද එකක් කරලා මෙන්නනවා ඔයාලට මගේ ප්‍රොඩක්ට් එකකට මේ විදියට හදා ගන්න විදිය. මම දැන් මේ chatbot එක හදා ගන්න හදන්නේ මෙන්න මේ item එක සෙල් කරන්න. මේ item එක ගැන කියනවා නම් මේක මේ fly catcher කියලා මේ මැස්සෝ අල්ලන්න හදපු gadget එකක්. මේ කරන්ට් එකට ගහලා පාවිච්චි කරන් තියෙන පොඩි gadget එකක්. මිල මෙතන මිල සඳහන් වෙලා තියෙන 1990යි කියලා. පොඩි මේකත් මේ ජෙනරේට් කරලා තියෙන මේ පෝස්ට් එකක් ජෙනරේට් කරලා තියෙන AI වලින්මයි. මම ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්න මේ වගේ පෝස්ට් එකක් අපි විනාඩි 5න් කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා පොඩි ප්‍රොම්ප්ට් එකක් දීලා තනි ප්‍රොම්ප්ට් එකෙන් තමයි මේක ජෙනරේට් කරන්න තියෙන්නේ. මම ඉස්සරහට මේක ගැනත් වීඩියෝ එකක් ගෙන්න. දැන් අපි මේකට ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි විස්තර දෙන්න ඕනේ මේ item එක ගැන මේකට. එතකොට කස්ටමර් අහන ප්‍රශ්න වලට ඒ item එකේ ගැන විස්තර දෙන්න මෙයා දැනගෙන ඉන්න බෑ. ඒ විස්තර ටික අපි දෙන්න ඕනේ. ඒකට දැන් මම ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න. ප්‍රොම්ප්ට් එකක් කියන්නේ අපි අර කතා කරන භාෂාවෙන් මේක ලියන්න පුළුවන්. මොකද Gemini එක පොඩ්ඩක් තේරුම් ගන්නවා අර ප්‍රොම්ප්ට් එකක් විදියටම දෙන්න ඕනේ නැහැ ChatGPT එකට වගේ. අපි නිකන් යාළුවෙක් වගේ කතා කරලා මේකට විස්තර ටික දෙන්න පුළුවන්. හරි මම මේ විදියට ආවේ මේ ඇප් එකට ආවා. ඇප් එකට ඇවිල්ලා මම කලින් ටයිප් කරගත්ත මේකට අදාළ දෙන්න ඕන ප්‍රොම්ප්ට් එකක්. මම දැන් මේක මේ විදියට පේස්ට් කරනවා මෙතනට. මම ටයිප් කරගත්ත ප්‍රොම්ප්ට් එක කියනවනේ මේක ප්‍රොම්ප්ට් එකක් විදියට නෙවෙයි ඇත්තටම මේ නිකන් සරල භාෂාවක ලියලා තියෙන්නේ. ඔයාලට මේක බලලා මේ විදියට ටයිප් කරන්න ඕනේ නැහැ. ඔයාලට මේ විදියට ටයිප් කරන්නත් පුළුවන්. ඊට වඩා සාර්ථක විදියට ඔයාලට ප්‍රොම්ප්ට් එකක් විදියට ඕනේ නැත්නම් තව විස්තර කරලා මේක මේ අයිටම් එකේ විස්තර දෙන්නත් පුළුවන්. මම ටයිප් කරලා තියෙනවා මේ අයිටම් එක සෙල් කරන්න බොට් එකක් හදන්නේ. අයිටම් එකේ විස්තර පහදින් තියෙනවා. අයිටම් එකේ නම ෆ්ලයි කැචර් මේ තියෙන්නේ කරදරකාරී මැස්සෝ අල්ලන්න තමයි මේක තියෙන්නේ. මේ ශරීරයට විසක් නැහැ. පොඩි ළමයි නැත්තම් සත්තු ඉන්න තැන පාවිච්චි කරන්න පුළුවන්. ඒක අයිටම් එක වැඩ කරන විදිය තියෙනවා පොඩ්ඩක්. ඊට පස්සේ මාසයක වගකීමක් ලැබෙනවා කියලා තියෙනවා. අපි කෑෂ් ඔන් ඩිලිවරි කරන්න කියලා තියෙනවා. දවස් 3න් හම්බෙනවා. සුදු පාට විතරයි තියෙන්නේ. වර්ණ තියෙන සුදු පාට. ඊට පස්සේ මෙතන තියෙනවා මේ තමයි අයිටම් එකේ විස්තර. මුලින්ම කස්ටමර්ට අයිටම් එකේ විස්තර කෙටි හැඳින්වීමක් දෙන්න කියලා තියෙනවා. අහන ප්‍රශ්න වලට කෙටි පිළිතුරු පමණක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඕඩර් එක ගද්දි මෙන්න මේ විස්තර ටික ෆිල් කරගන්න කියලා තියෙනවා. මෙච්චරයි මගේ ප්‍රොම්ප්ට් එකේ තියෙන්නේ. ප්‍රොම්ප්ට් එකක් වල මේක පොඩි නිකන් අපි නිකන් කතා කරලා යාළුවෙක්ට කියන වගේ පොඩි නිකන් සරල භාෂාවකින් ලියලා තියෙන සිංහලෙන්ම. මෙතන දාන්න ඕනේ සිංහලෙන් පමණක් පිළිතුරු දෙන්න කියලා. සිංහලෙන් හරි දැන් මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මෙතන එක රිප්ලයි එකක් තමයි මෙතන යන්නේ. අපි ප්‍රී ප්ලෑන් එකේදී යන්න තියෙන එක ප්ලෑන් එකක්. ඊට පස්සේ මෙතන API key කියලා තියෙනවා. API key එක ගන්න ඕනේ දැන් අපි. API key එකට ගන්න විදිය දැන් ඔයාලට මම කියලා දෙන්නම්. Gemini එකේ API key එක තමයි දැන් දාන්න ඕනේ. මොකද අපි Gemini එකට කනෙක්ට් කරන්න දන්නේ. හරි දැන් අපි API key එක ගන්න තමයි යන්නේ. මුලින්ම මම මගේ browser එක මේ විදියට open කරගන්නවා. browser එක open කරලා මම ගහ ගන්නවා aistudio.google.com කියලා ස්පේස් එක අයින් කරලා මේ විදිහට සර්ච් කරනවා. මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට පස්සේ මේ විදිහට සයිට් එක ඕපන් වෙනවා. දැන් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් Gemini Pro previews තියෙනවනේ no banana. ඒ ටික තියෙනවා Google එකේ. ඊට පස්සේ අපිට ඕනේ API key එකක්නේ.
මෙතන මෙනු එකේ ඔබලා මෙතන get API key කියලා මෙතන බලා ගන්න පුළුවන්. මෙතන get API key එක ඉබුවට පස්සේ ඔයාලට මෙතන මේ load වෙනවා. දැන් මගේ කලින් හදපු එකක් තියෙනවා. ඔයාලට මෙතන create API key එක ඔබලා අලුත් API key එකක් හදා ගන්න පුළුවන්. දැන් මම මේක copy කර ගන්නවා. මෙතනින් මේ විදිහට copy කර ගන්නවා. දැන් මම copy වුණා clipboard එකට. හරි දැන් අපි යමු අර්ග app එකට ආපහු. හරි දැන් අපි යමු app එකට ආපහු key එක දාගන්න. හරි මේ විදිහට මම app එක open කර ගන්නවා ආපහු. ඊට පස්සේ මෙතන API key කියන තැනට මම මේ key එක paste කර ගන්නවා. එතන මේ කාත් එක්ක share කර ගන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම අපේ API key එකකින් වෙන කට්ටියට පාවිච්චි ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම paste කරලා මෙතන Gemini 2.5 class එක ඒ විදිහටම තියා ගන්නවා. ඒකට විතරයි සිංහල හරියට support කරන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යද්දි තමයි වැදගත්ම දේ තියෙන්නේ. වැදගත්ම දේ තමයි මේ delay second එක. delay second එක දැම්මේ නැති වුණොත් එහෙම ගොඩක් වෙලාවට WhatsApp එකෙන් දැනගන්න ආවේ bot එකක් වැඩ කරනවා කියලා. එහෙම වුණොත් එහෙම මේ අනිවාර්යයෙන් WhatsApp එක බෑන්ඩ් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒකින්ද අපි delay එකක් දාගන්න ඕනේ. මම දාගන්නවා delay එක අඩුම 3 දාලා max එක දාගන්නවා 6ට. එතකොට මේ අතර තමයි delay එක වෙන්නේ. කියන්නේ එකම ගාන delay වෙනවත් නෙමෙයි. මේ තප්පර 3ත් තප්පර 6ත් අතර delay වෙලා තමයි මේක යන්නේ. මේක delay තවත් වැඩි කරන් තියනවා හොඳයි. safety එකට WhatsApp එකේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන both කියලා තියෙන්නේ. මේක individual දාගන්න ඕනේ. නැතුනොත් group වලටත් යනවා. එච්චරයි තමයි මේක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන හරි ලකුණ ඔබනවා මේ විදිහට. හරි දැන් ආපහු මේ pro plan එක ආවා මේක කට් කරගමු මේ විදිහට. හරි මේ විදිහට ඔන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔන් කරගන්න ඕනේ අපේ auto respond එක. මෙතනින් හරි ලකුණ ලැබුවට පස්සේ මෙතන setting වලට යනවා. setting වලට ගිහිල්ලා මේ notification access දෙන්න ඕනේ. මෙතනින් මම access මේ විදිහට දෙනවා. allow කරා. ඉතින් black එකම ආපහු app එකට යන්න. app එකට ගියට පස්සේ හරි දැන් මේක ඔන් වෙලා තියෙන්නේ. මෙතනින් චෙක් කරගන්න පුළුවන් අපිට ඕන ප්‍රීවියු එකක් ගන්න. ඉන්ඩිවිජුවල් දෙනවා. හායි කියලා තමයි අපි. ඔයාලට බලා ගන්න පුළුවන් error එකක් තියෙනවා. need attention the Gemini currently unable. මොකක්ද කියලා බලමු මෙතන අපි error එක ගිහිල්ලා ආපහු. prompt එකෙත් අවුලක් නැහැ. මම හිතන විදිහට මේ API key එක displace එක කිවිලා වගේ දන්නේ. සමහරවිට මේක පළවෙනි පාර කරද්දී එහෙම error එන්න පුළුවන්. මම කලින් try කරද්දී පළවෙනි පාර error එකක් ආවා. පස්සේ ඒක හරි ගියා. හරි දැන් ආයෙ පාරක් අපි try කරලා බලමු. මුකුත් setting වෙනස් කරගත්තේ නැහැ. එතන ගැටලුවක් තිබ්බේ නැහැ. ඒ වුණාට පළවෙනි පාරට හැදුවාම මෙහෙම ගැටලු එනවා සාමාන්‍යයෙන්. දැන් ආයෙ පාරක් test කරලා බලමු මෙතනින් අපි. මම මෙතනින් switch on කරලා මෙතනින් test කරනවා. ඊට පස්සේ individual දෙමු අපි. ඊට පස්සේ message එකක් දානවා hi කියලා මුලින්ම. කැමති message එකක් දාලා අපිට test කරගන්න පුළුවන් කැමති විදිහට. දැන් message කීපයක් දාලා බලමු. මෙහෙම late වෙන්නේ අර අපි delay එකක් දාගත්තා ඉඳා. එතකොට අර message එක 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 3ත් 6ත් අතර delay කරලා තමයි message එක එන්නේ. හරි දැන් අපේ response එක ආවා. answer එකක් දෙවිලා තියෙනවා මෙතන. කරදරකාරී මැස්සන්ගේ මිදීමට කියලා අර අපි දුන්න prompt එකම නෙමෙයි. ඒක අර ගැලපෙන විදිහට එක්කොම මික්ස් කරලා හදලා තියෙනවා. හරි මේ answer එක. ඒ කියන්නේ මිනිස්සෙක් හිතලා දෙනවා වගේ විස්තරයක් අපිට පොඩි දීලා තියෙනවා. welcome message එකක් කර දෙන්න කිව්වා අපි කෙටි. ඒ වගේ ඒක දීලා තියෙනවා. අපි තව message එකක් දාලා බලමු. මිල කොහොමද කියලා දාලා බලමු. මිල කොහොමද? කෙලින්ම අර අපි ප්‍රශ්නයක් වගේ නෙමෙයි. සාමාන්‍ය අර මිනිස්සෙක් අහන විදිහට කස්ටමර් කෙනෙක් අහන විදිහට තමයි අපි ප්‍රශ්න ටික දෙන්න බලන්නේ. මිල දීලා තියෙනවා. මිල delivery cost එක දෙකම දීලා තියෙනවා. අපි අර කෙටි answer දෙන්න කිව්ව හින්දා තමයි මෙහෙම කෙටියෙන් answer එකක් දෙන්නේ. දැන් deep answer එකක් දෙන්න කිව්වොත් එහෙම අතර prompt එකට දුන්නා නම් එහෙම deep answer එකක් දෙනවා. දැන් ආයෙ අපි සිංග්ලිෂ් වල කියන්නේ ඉංග්‍රීසි අකුර සිංහල meaning එකෙන් අපි දීලා බලමු. එතකොට කොහොමද response කරන්න කියලා. කොහොමද ගන්න කියලා දැම්මා. ඔව් ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි ඉල්ලුව විස්තර ටිකක් දෙන්න කියලා. ඒ විස්තර ටික fill කරන්න ඕනේ message එක දාලා තියෙනවා. ඒකට කලින් අපි දාලා තියෙනවා මෙතන ඇඳුම් කිරි උසදා කරුණාකර පහත් තොරතුරු ලබා දෙන්න කියලා දීලා තිනවා. ඒ කියන්නේ හරියටම අර අපි දානවා වගේම අවශ්‍ය තොරතුරු ටික ඉල්ලලා ඕඩර් එකක් ගන්න විදිහට එයාලා මැසේජ් කරනවා. දවස් කීයක් යනවද ගෙන්න ගන්න. කෙලින්ම අහන්න ප්‍රශ්නේ දවස් කීයක් යනවද කියලා.
දවස් කීයක් වගේ යනවද කියලා අර කස්ටමර් කෙනෙක් ආවන මිනිස්සෙක්ගෙන් අහන විදියට තමයි අපි මේක අහලා බලන්නේ දවස් කීයක් වගේ යනවද. එතකොට කොහොමද රෙස්පොන්ස් ගන්න හරියටම ආන්සර් එක දීලා තියෙනවා දවස් 3ක විතර නිවෙසටම ලැබෙනවා කියලා. අපි දුන්න තොරතුරුත් එක්ක ඒක හරිය හිතලා ආන්සර් එක දෙනවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ ඩව් මෙසේජ් එකක් එක්ක. දැන් අපි WhatsApp එකේම ටෙස්ට් කරලා බලමු මෙතනින් ටෙස්ට් කරන්න නැතුව WhatsApp එකේම කොහොමද වැඩ කරන්නේ කියලා. හරි මම දැන් මගේ පර්සනල් WhatsApp එකට ඇවිල්ලා මේ විදියට මැසේජ් එකක් දානවා බිස්නස් account එකට හයි කියලා. හයි කියලා දැම්මට පස්සේ බලා ගන්න පුළුවන් මගේ බිස්නස් account එකට මැසේජ් එකක් ආවා කියලා. ආවොඩින් නොටිෆිකේෂන් එක. දැන් බලමු කොහොමද රිප්ලයි එක එන්නේ කියලා. රිප්ලයි එක ආවා. අර වගේම තමයි රිප්ලයි එක ඇවිල්ලා තියෙනවා මේ අයිබෝන් කරදරකාරී මැසේජ් වගේ අර වෙල්කම් මැසේජ් එක ඇවිල්ලා තියෙනවා ගැලපෙන විදිහටම. ඒ වුණාට මේකේ වෙනසක් තියෙනවා. අර කලින් ආපු මැසේජ් එකම එකම මැසේජ් එක නෙමෙයි හැමෝටම යන්නේ. වෙල්කම් එක උනත් පොඩ්ඩක් අකුරක් දෙකක් හරි වෙනස් වෙනවා. මොකද එහෙම වෙනස් වෙන්න හේතුව තමයි මේ අපේ WhatsApp එකෙන් මේක බොට් එකක් කියලා අඳුරගන්න නැති වෙන්න තමයි මෙහෙම වෙනස් කරන්නේ. නැතුණත් එහෙම WhatsApp එක ගොඩක් කරාට බෑන් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. අපි CM tool නැත්තම් අපි bulk messenger වගේ ඒ වගේ තියෙන tools වල වගේ මේකේ ගොඩක් වෙලාවට බෑන් වෙන්නෙම නෑ. ඒකට ගොඩක් අර delay එක නැත්තම් response එක වෙනස් වෙන විදිය හින්දා එහෙම වෙන්නේ නෑ. දැන් message එකක් දාලා බලමු ගෙන්න ගන්නව නම් කීයද? අපි පොඩ්ඩක් අර customer කෙනෙක් අහනවා වගේ අහලා බලමු. ගෙන්න ගන්නව නම් කීයද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මිල ඇවිල්ලා තියෙනවා. විදාරිමේ ගාස්තුව වෙනවා දීලා තියෙනවා. delivery cost එක. හරියටම අපි දෙන ආන්සර් එකක්ම තමයි මේ විදියටම දීලා තියෙනවා. ඒතර ගැටලුවක් නෑ. තව ප්‍රශ්නයක් අහලා බලමු. අපි ගෙන්න ගන්න තැනක් දාලා. දැන් අපි මේ මැසේජ් කරන්නේ දැන් මම ගොඩක් අර ඩ්‍රොප් shipping නැත්නම් රීසෙලින් කරලා තියෙන හින්දා සාමාන්‍යයෙන් කස්ටමර්ලා දාන විදියටම තමයි මේ දාලා බලන්නේ. කඩුවලට කීයද කියලා දැම්මා. එතකොට කඩුවලට ඕනේ කියලා දැම්මේ. එතකොට ඇවිල්ලා තියෙනවා මේ අපි අර ඕනේ කිව්ව ඩීටේල්ස් ටික. ඒ කියන්නේ ඇඩ්‍රස් එක නම ලිපිනය ඒ ටික ෆිල් කරන්න ඕනේ මැසේජ් එක දෙන්න කියලා තමයි මැසේජ් එක දීලා තියෙන්නේ. දැන් මං පර්සනල් මං අතින් මැසේජ් කරත් මේක තමයි දාන්නේ. මේ විදිහම තමයි යන්නේ. ඒ කියන්නේ හරියටම අපි දාන වගේම මේක රෙස්පොන්ස් එක දෙනවා. ෂොප් එක කොහෙද තියෙන කියලා. දැන් මේක මේ ප්‍රශ්නේ අපි රොම්ට් එකට කොහෙවත් දුන්නේ නැහැ. ඒ රොම්ට් එකෙන් පිට දෙයක් ඇහුවට පස්සේ කොහොමද මේක බැලන්ස් කරගන්නේ කියලා අපි බලමු මේකෙන් මේ රිප්ලයි එකෙන්. දැන් අපේ ඒ කියන්නේ මෙතන දැන් භෞතික වෙනසක් නැමෙත කියලා. ඒ කියන්නේ අර මේකේ කිසිම ගැටලුවක් නැහැ. කොහොම හරි මැනේජ් කරගන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකෙන් පිට ප්‍රශ්නයක් දුන්නත් ඒක හිතලා දෙයක් කරගන්න පුළුවන් මේකට. ඒ කියන්නේ බයක් නැහැ. අපිට ඔටෝමේට් කරලා තියන්න පුළුවන් මොන ප්‍රශ්න ඇහුවත් ගැලපෙන ආන්සර් එකක් දෙනවා මේකෙන්. ඒක බලන්න තමයි මම මේ මැසේජ් එක දැම්මේ. කොහොමද වැඩ කරන්නේ? අපි බලමු ප්‍රොසෙස් එක කොහොමද කියලා. කෙලින්ම අහන්න නැතුව කොහොමද වැඩ කරන්නේ කියලා අහලා බලමු. ඔව් එතකොට ඇවිල්ලා තියෙනවා අපි දුන්න ප්‍රොසෙස් එක ඒක ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. ආකර්ෂණය දැන් මම ආකර්ෂණය කරලා අල්ලා ගන්නවා කියලා මෙතන දුන්නේ නැහැ. ඒ වුණාට මේක වැඩ කරන්නේ එහෙම ළඟට ඇවිල්ලා. දැන් මේක තේරුම් අරන් තියෙනවා මේකේ විස්තරෙත් එක්ක. ඊට පස්සේ තමයි මේක මේ නමත් එක්ක සමහරට සර්ච් කරලා එහෙම සාමාන්‍ය ප්‍රොම්ප්ට් එකෙන් පිට දෙයක් හිතලා කරගන්න පුළුවන් කියලා හිතනවා මේ මෙසේජ් එක. දැන් අපි ඕඩර් එකක් දාලා බලමු. මම ඇඩ්‍රස් එකක් දානවා මේ විදිහට. ඇඩ්‍රස් එක දැම්මම කොහොමද ඕඩර් එක ගන්න කියලා බලමු අපි දාලා. බොරු ඇඩ්‍රස් එකක් දාලා බලමු. මහරගම ෆෝන් නම්බර් එකකුයි. අර අපි ඉල්ලන ඩීටේල්ස් ටික දාලා බලමු එතකොට කොහොමද දෙන්නේ කියලා. හරි මම දැන් ඇඩ්‍රස් එකක් දුන්නා මෙයාට කොහොමද ඕඩර් එක ගන්න කියලා බලන්න. ඔව් දැන් බලා ගන්න පුළුවන් ඉන්වොයිස් එකක් විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ අපිට අර දුන්න ඇඩ්‍රස් එකත් එක්ක ඇඩ්‍රස් එක විදිහට කඩාගෙන ඒ කියන්නේ වෙනම ලිපිනේ නම වෙන විදිහට කඩාගෙන ඉන්වොයිස් එකක් විදිහට හදලා ඒතර සම්පූර්ණ මිල සම්පූර්ණ එතකොට ගෙන්න ගන්න ගාස්තුව වෙන වෙනම දවස් 3න් එනවා කියලා දැන් අපි අතින් මෙසේජ් කරත් සාමාන්‍ය මේ විස්තර ටික දෙනවනේ අවසානයේ දවස් 3න් එනවා කියලා ඕඩර් එකක් දැම්මට පස්සේ ස්තුතියි කියන එකත් එක්ක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන්ම තනිකර ඔටෝමේට් විදිහට අපිට මේක පාවිච්චි කරලා ඕඩර් එකක් ගන්න පුළුවන්. සාර්ථක විදිහට බලා ගන්න පුළුවන් වුණා. දැන් දෙයක් කිව්වනේ තව ගැටලුවක් තියෙනවා කියලා මේකේ. ඒ ගැටලුව තමයි දැන් කියා හදාගන්න යන්නේ. නැතුණු මේක ලොකු ගැටලුවක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැනටත් ඔයාලට. ඒක හදාගන්න විදිය තමයි දැන් කියලා දෙන්න හදන්නේ.
දැන් අපි අප ඇප් එකට අපව් ඇප් එකට ගිහලා මේ සෙටින් එක ඉල්ලුවට අපි දැන් සෙටින් එක දීලා තියෙන access ඊට පස්සේ යනවා මෙතන සෙටින් වලට සෙටින් වලට ගිහලා අපි WhatsApp එක තෝරන්න ඕනේ නැත්නම් අපේ පර්සනල් WhatsApp එකත් එක්ක මේ ඔටෝමේට් වෙලා තියෙන්නේ දැන් අපි බිස්නස් එකක් නම් පාවිච්චි කරන්නේ බිස්නස් එක විතරක් මෙතන සිලෙක්ට් කරන්න ඕනේ දැන් පර්සනල් WhatsApp එකෙන්ම නම් අපි බිස්නස් එක කරන්න ගැටලුවක් නැහැ ඒ වුණාට අපි පර්සනල් WhatsApp එකෙන් මේ මෙසේජ් ගියොත් එimhe ගැටලුවක් එනවනේ ඒක නිසා මගේ බිස්නස් එකට තමයි මේක ඕනේ කින්ද මම බිස්නස් එක විතරක් සිලෙක්ට් කරනවා දැන් මම මෙහෙම සිලෙක්ට් කරා දැන් මෙතනින් පස්සේ රිප්ලයි යන්නේ ඔටෝමේට් යන්නේ WhatsApp බිස්නස් එකට විතරයි හරි එහෙනම් අද වීඩියෝ එක ඉවරයි මම හිතනවා ගොඩක් අයට තේරෙන්නේ නැති කියලා මොකක් හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්නම් මේක මං හිතනවා ගොඩක් අයට වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා ඩ්‍රොප් ෂිපින් කරන නැත්නම් රීසෙලින් කරන අයට වගේම නැත්නම් ෂොප් එකක් කරන අයට වගේම කරන්න බලාපොරොත්තු වෙන අයටත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මං හිතනවා මොකද මේක ඔටෝමේට් කරලා අපිට නිකන් ඉඳලා ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. අපිට අයිටම් එකක් හොයාගෙන ඒ අයිටම් එකට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක හදලා මේක සෙටප් කරලා තිබ්බනම් ගොඩක් වෙලාවට ඕඩර් ටික අපිට නිකම්ම හම්බ වෙනවා. මම ඉස්සරහට අරන් එන්නම් කොහමද ඇඩ් එකක් ගහන්නේ Facebook එකකින් ඇඩ් එකක් ගහන්නේ නැත්නම් අපි ඩ්‍රොප් ෂිපින් කරන්න නැත්නම් රීසෙලින් කරන්න අයිටම් හොයාගන්නේ කොහමද වගේ ගොඩක් නැත්නම් ඔටෝමේට් කරන සිස්ටම් නැත්නම් බල්ක් මෙසේන්ජර් වගේ ගොඩක් සිස්ටම් තියෙනවා මේ රීසෙලින් වල නැත්නම් ඩ්‍රොප් ෂිපින් වල ඒවා ගැනත් මම අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ අරන් එනවා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඒ වගේම තව ටෙක් ටිප්ස් and tricks වගේ ගොඩක් වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා තව වීඩියෝ තියෙනවා ගෙන ආපු වීඩියෝත් බලා ගන්න පුළුවන් ඔයාලට channel එකේ මේ වගේ ආස යාළුවෝ නැත්නම් ඩ්‍රොප් ෂිපින් නැත්නම් රීසෙලින් වගේ කරන යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් ඒ කට්ටියට share කරන්න එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු හැමෝටම සුබ දවසක්